हाय मचान मोदी तुम आवा සයින් කරන වරම ගැන පොඩ්ඩක් පස්සේ හැමීට කතා කරමු මචං. ඉස්සෙල්ලාම මේ ඔය ඔක්කොම තියෙද්දි මම හිතුවේ මචං මෝදි ෂෝට් එකක් ඇඳලායි කියලා. ඇයි මට පිළිගැනීම තිබුණේ අද උදේනේ ඊයේනේ ආවේ මිනිස්සු අනිත් එක වැස්සේ. මම හිතුවේ නිකන් බාට දෙකක් දාගෙන මම ෂෝට් එකක් ගහලා මේ ටී-ෂර්ට් එකක් ගහලායි කියලා. ඒ කියන්නේ අර පිළිගැනීමේ වෙලාවට මේ හරි කිට් එක ඇඳලා ගියාම ඇති. දැන් මචං මේ රටට කෙලවෙලා තියෙන වෙලාවේ අර වහල්ලු ඉන්නවනේ 103 වහල්ලු මීහරක් බූරුවෝ අමු ගොබ්බයෝ කැලුම් කියන්නේ ගොබ්බයෝ කියලා අමු ගොබ්බයෝ මේ ගොබ්බයෝ මචං අර දැන් ට්‍රම්ප් ගාපු ටැක්ස් කතන්දර ටැරිෆ් වරේව මේ ඔක්කොම පැත්තකින් තියෙද්දි මේ අල්ලගෙන හරිනිගේ මේ සාරියක් ඇඳගෙන ගියා. මුන්ට කොහොමත් සාරිය අරහන්නේ මචං. ඉස්කෝලේ ටීචර්ලගේ සාරිය ගලවලා ගවුම් අඳින්නනේ ගියේ අර නුවර පැත්තේ ඉන්න පිස්සු හොන්තුවක් එහෙම ලීඩ් කරේ මේකේ. ඒ සාරියේ මචං මෙහෙමයි ඩ්‍රෙස් කෝඩ් කියලා එකක් තියෙනවා. ඒක මේ ජනාධිපති අගමැතිතුම වෙන්න ඕනේ නැහැ. දැන් මචං අපි මරණ ගෙදරක යන්නේ නැහනේ. පාට ඩිස්කෝ වගේ ෂර්ට් ඇඳගෙන යන්නේ නැහනේ මචං. හවයි ෂර්ට් ඇඳගෙන මල ගෙවල් වල යන්නේ නැහනේ. හරිද? ඒ වගේම මගුල් ගෙවල් වල යන්නේ නැහැ මචං. තනි සුදු ඇඳලා. හරි. තනි සුදු ඇඳ අදින හේවුන් ඉන්න ඔය සචි විදෙන්දලා එහෙම මට මතකයි ඒ කාලේ සපත්තු දෙකක් සුදු මේස් දෙකක් සුදු ඩ්‍රෙස් කෝඩ් කියලා එකක් තියෙනවා මචං. අනිත් එක මේ හරිනි නෙමෙයි යා දැන්. හරිනි අමරසූරිය නෙමෙයි යා. එයා මචං ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙක්. එතකොට දැන් ඔය ප්‍රශ්නේ එක සැරයක් චන්ද්‍රිකාටත් ආවා. චන්ද්‍රිකා ආවා ලුංගියක් ඇඳලා. හැබැයි සිරිමාව දැක්ක ගමන් බණින්නේ නැති. මොකද සිරිමාව එතකොට ජීවතුන් අතර හිටියා. මෙයා ජනාධිපති වුණාන් පස්සේ උත්සවයකට දාරි මොකරේ කැෂුවල් ඩ්‍රෙස් එකක් මත ලුංගියක් ඇඳලා ආවේ. අර තඩි පස්ස චන්ද්‍රිකා මැඩම්ගේ. අලි පස්සත් එක්ක මචං පරක් වෙලෙන්නේ යා සාමාන්‍ය සිරිතක් හැටියට. මේ හරිනි යන්නේ රාජ්‍ය නායක සමුළුවකට. එතකොට එයාපෝට් එකේ යාව පිළිගන්න මචං ෆොරින් ඩෙලිගේට් කියන්නේ මේ රාජ්‍ය අමුත්‍යක් හැටියට පිළිගන්නේ. ඒ ලංකාවෙන් ගියපු අනිත් අය තානාපතිනි හරි කවුරු හරි ඉන්න ඔසරියක් ඇඳලා මෙයාට මචං සාරියක් ඇඳලා යන්න බෑ. ප්‍රංශයාරේ මේ ටුවර් ගියාට කමක් නැහැ. අර අඹේවල මේ හරප්පට්ටි හරි බලන්න බර්ඩ් සෙන්ට් යනවා වගේ මචං සොට එක අතේ ඇස්සේ ගැට ගහගෙන එක්කෝ එක අතේ එල්ලගනි. කෝට් එක වගේ. එතකොට කෝට් එකක් කියලා හරි පේනවනේ මචං මේ ඩ්‍රෙස් එක. ඒක මේ මදුවට මේ මනුස්සයත් එක්ක සාකච්ඡා කරන්නෙත් ඒක ඉන්නේ බැඳගෙන. බ්ලැක් බෙල්ට් එක වගේ. කවුද එක කිව්වා බ්ලැක් බෙල්ට් තියෙනවා හරියට කියලා. ඉතින් මෙහෙමයි. අනිත් ඒවුන් සමරන්නේ ඕක මේ ඇඳුමක් අඳින්න තියෙන නිදහස කියලා. ඇඳුමක් අඳින නිදහස මචං හොඳම ඇඳුම තමයි නිර්වස්තරෙන් ඉන්න එක. එහෙමනම් ඉතින් මේ හරියට තියෙන එක්ක ජංගියකුයි බෙසියරේකුයි අදලා යන්න අනිත් දවසේ. නැත්තම් ඒක ඒච්චර ලැජ්ජ නැහැ ෂෝටනේ දැන් අඳින්න කෙල්ලෝ. ලස්සන ෂෝට් ගන්න මචං හරි ලස්සනයි ඒක ඇඳාම. ඒකයි ටී-ෂර්ට් එක ගාලා ගියා නම් හරි. අපරාධ ඔච්චර මේ නයින් දෙපා බාට දෙකක් දාගෙන. මේ වහල්ලු කියන විදියට. හැබැයි ඉතින් එයා මතකද හැබැයි අගමැතිකම නැති වෙන සයිස් එකක් තියෙන්නේ කොහොම හරි මේ අර මණ්ඩලයේ කචල් කියලාත් පේනවා දැන් මෝදිගේ පැමිණීමත් එක්ක අතන මේ පාර්ලිමේන්තුවේ චොප්පේ හිටියේ නැහනේ. හිටියේ කවුද මේ අනුරට හිතවත් අය විතරයි. හරිනේ අග්‍රාමාත්‍යවරිය හින්දාගෙන ඇල්ල තිබුණා. අද නම් සාරියක් ඇඳගෙන හිටියේ මචං මේ ජංගි බේසියර් ඇඳලා නෙමෙයි හිටියේ. අද සාරියක් ඇඳලා හිටියා. මේ මෝදිත් මචං ෂෝටක් නෙමෙයි මෝදිත් ඊයේ තාම හොඳට ගහලා. හැබැයි මෝදි පිළිගන්න අපේ උන් කියලා තියෙන විදිහට මෝදි ආවා. හරි ෂෝටක් ගාලා නෙමෙයි සපත්තු දාලා මම හිතුවේ මචං නිකන් ෂෝටක් ගාලා කුරුතා කියලා ඉස්සර තියෙන ඔය ලෙදර් වලින් සෙරප්පු දෙකක්. ඉන්දියන්ස්ලා මාරියට අඳිනවා. අපි හිතුවේ මේ විදිහට එයි කියලා. හරි නිත්‍යන්නේ නෙමෙයිද? නෑ එහෙම නෙමෙයි. මේ මනුස්සයා ලස්සනට ඇඳලා ආවා. ඒ විදිහටම පිළිගත්තා. රාජ්‍ය අමුත්‍යක් කියන්නේ මචං මේ අගමැති කියන්නේ ලේසි පාසු පෝස්ට් එකක් නෙමෙයි. එයා හරි නිතාම හිතාගෙන ඉන්නවා ඇති. එයා මේ අර බල්ලෝ හුරතල් කරපු හරිනේ කියලා. එයා එහෙම මෙන්ටැලිටි ලොක්කා ඉන්නෙත් එහෙමනේ ජනාධිපති. එයා ඉන්නෙත් එහෙමයි. එයා ස්ටේජ් නගින කිට් එක ගාලා තමයි ජනාධිපති මන්දිරේ ජනාධිපති හැටියට සාකච්ඡා කරන්නේ. ඉතින් ඕ ගැන කතා කරලා වැඩක් නැහැ. අර වහල් ගොබ්බ 70 ඊළඟ දවසේ හරිනට ගියාම මචං හෙළුවෙන් යන්න කියලා. ඒක තමයි නිදහස්ම ඇඳුම. හරි නිදහස මාර්ගයේදීනේ ලිබරල්නේ. නියෝ ලිබරල් වෙන්න මචං හෙළුවෙන් යන්න ගියා. අවුලක් නැහැ. ඊළඟට මචං දැන් තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයිනේ. තියෙන ප්‍රශ්නේ මචං ටැරිෆ් එක ගහපු එක. හරිද? ට්‍රම්ප් ටැක්ස් එක කැලපු එක. ඒකේ මචං ඒකේ දීර්ඝව කතා කරන්න වෙනවා. තව ස්ටඩි කරන්න වෙනවා මචං. කොහොම හරි වියට්නාමේ ඇමරිකාවෙන් එන බඩු වලට ටැක්ස් ගහන්න නැහැ. 0. හරි කෝල් එකකුත් දීලා ට්‍රම්ප්ට. ට්‍රම්ප් කියන අන්න එල්ල කොල්ලෙක් මචං මෙම මට කෝල් එකක් දුන්නා මේ මං එයාට එන්න ලූටන්ක්ද මොකද්ද කියලා නම් තියෙනවා. 아무තු නම් නේ මචං තියෙන අර පිඟන්
කෝප්ප විසි කරාම දාන නම් තියෙන්නේ වියට්නාමේ. මේ චින් සෑම් බූම් සෑම් ස්ලෑම් බ්ලාම් කියලා මේ නම් දාන්නේ. ළමෙක් ඉපදුනාම මචං ගෙදර තියෙන පිඟන් කෝප්ප අරවම විසි කරනවලු. එතකොට ඒ වෙන සද්ද තියෙනවනේ. ටෑන් ටීන් ටූන් ටෑන් ගාලා ඒක තමයි නම දාන්නේ. ඒ අපේ උන් හදාගෙන තියෙන ඒ මහත්තයා කතා කරලා ට්‍රම්ප්ට ඒක හදාගෙන දැන් ට්‍රම්ප් කියලා එන්න කියලා. එන්න අපි කතා කරලා ප්‍රශ්නේ විසඳගමු කියලා. එහෙමයි මචං හැන්ඩල් කරන්නේ. මෙහෙ තාම කමිටියක් දාලා කමිටියත් මං හිතන්නේ 75ක් විතර හිටියා. එක ඒවා කියනවා ඇති ගාමන්ට් කාර්යවලයේ මේ එක ඒවා කියනවා ඇති. රනිලුත් මේ ගැන කතා කරලා තුනා. දැන් හැමෝන්ටම ඔරොප්පු වෙලා මචං රනිලුයි චන්ද්‍රිකයි මෛත්‍රීපාල සිරිසේනයි මහින්ද රාජපක්ෂයි කතා කරලා මම හිතන්නේ මෝදිට හරි ට්‍රම්ප්ට හරි කතා කරන්න යන එකට මේගොල්ලෝ කැමති නැහැ. ඉතින් මෙයාලා මචං සියල්ල දත්ලානේ මචං. පොඩි කාලේ ඉඳලා බාහන අය මේ මෝදිත් එක්ක මොන කියව යනවද දන්නේ නැහැ. හොඳට අර නලින්ද ජයතිස්ස ගිහිල්ලා මම හිතන්නේ නලින්ද ජයතිස්ස මාලාට මෝදිගෙන් අහගනි අර මෙයාව ගෙන්න ගන්න කියලා. පාස්කු ප්‍රාරේ මහමොලකරු. එයාව මේ ගෙන්න ගන්න කියයි. ගෙන්නලා දෙන්න හරි මොකක් හරි කොහොම සමාලාට මොකදිව අත්අඩංගුවට ගන්න ඉද්දන්නෙත් නෑ. එහෙම බයක් ඇති මෝදිට මේ නලින්දලා එහෙම දෙයක් කරයි කියලා. මේ මොකද ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා මචං ගහපු කට්ටියනේ මේ. එතකොට 88 89 කොල්ලෝ 60000ක් හරි 40000ක් හරි 50000ක් හරි මැරුණේ මචං ඉන්දියා විරෝධීව. හරිද වානර හමුදාව කියලා කිව්වේ. දැන් මට ආරංචි විදියට මචං මේ ට්‍රිප් එක ඇතුලේ මෝදි මහත්තයාගේ ට්‍රිප් එක ඇතුලේ විරුස් ඇමරුම මෙයාලගේ විරුස් ඇමරුම කෙසේ වෙතත් අප්‍රේල් 5 තමයි මචං 71 පොලිසිය වලට ගහපු දවස. ගාලා මුන්ගේ උන් මැරිලා අර මේ විප්ලවය පටන් ගත්ත දවස. එතකොට ඊට අවුරුදු ගානකට පස්සේ අද මෝදි ඇවිල්ලා මචං ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා කියන්නේ මේකට තමයි අපේ මිනිස්සු. හරි. එතකොට නලින්ද ජයතිස්ස මචං ගොඩක් වෙලාවට මෝදීව එක්ක අත්අඩංගුවට ගන්න ඉඩ තියෙනවා. අරයා දෙනකන් මෙයාව දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නේ. අත්අඩංගුවට අරගෙන ඒකින්දද මන්ද මෝදි බය වෙලා මචං මාර ගාඩ්ඩයක් අරගෙන ඇවිල්ලා ඉන්නේ මේ අපේ උන් දෙන්න හැදුවම එපා. අනිත් එක මචං මෝදි එනක පොඩ්ඩක් පරක්කු කරන්න හදලා තියෙනවා. මේ ඡන්දේ වෙලාවේ මචං මොකද ගිවිසුම් වගේක් අස්සම් කරනවනේ. ගිවිසුම් 5ක් කියලා කිව්වට මචං ද හින්දු එකේ මම බැලුවා. මම ඒක පොඩ්ඩක් දාන්න ස්ලයිඩ් එක. ඒකේ මචං මේ ගිවිසුම් 10කට යනවා. ඒකේ ප්‍රධානම එක තමයි ආරක්ෂක ගිවිසුම. ඊට ඒක අන්තිමට කතා කරන්න මචං මේ ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ දැන් අර ටැක්ස් ගාපු එකට හඳුන්නැත්තිගේ ඩිපියුටි ඉන්න එක හැමෝම දන්නවා මචං මේ ට්‍රම්ප් ප්‍රකාශයක් කරන්න යනවා කියලා. එයා දන්නේ මචං හරි දේශපාලකයෙක් නම් ඒක ලයිව් බලන්න ඕනේ. CNN එකේ පෙන්නුවානේ. රෑ මෙයා උදේ නැගිටිනකොට තමයි දැනගෙන තියෙන්නේ 144ක් ගාලා කියලා. අපි නම් දන්නවා රෑම. අපි ලයිව් බැලුවා. හරි කියලා හරිනවා ලංකාව ගැන විශේෂයෙන්ුත් කිව්වා. ඔන්න දේශපාලකනියම හරි. එතකොට මුන් නැහැ ඉඳන් කිව්වා ඒක ගණන් ගන්න දෙයක් නැහැ මේ අර මේ කියලා. හැබැයි මං හිතන්නේ ඊළඟට පොර යනවා කර්මාන්තකරුවන්ගේ රැස්වීමකට. එතනදී මූට වට කළා ටෝකවා නේද මොකක් හරි කියලා බයට දැන් කතන්දරේ වෙනස් කළා. හරි. උන්වත් මුන්ට බොරු කියන එක නැතිනේ සිම්පල් මුන්ට බොරු කියන එක. හරි. සමහරලාට පැලවත්ත කාර්යාලයෙන්ුත් බනින්න නැති. හරි අනුරා හරි බනින්න නැති. උඹව ගන්නෙ නැහැ මේ මෝදියන එකටවත් ගන්නෙ නැහැ මේ ඇමතිකමත් ගලවන හරි මොනවා හරි කියන්නේ නැති. බුවා කතන්දරේ දැන් සම්පූර්ණ වෙනස් කළා. එදා කිව්වේ මේවා ගාණක් නැහැ අලුත් මාකට් හොයා ගන්න පුළුවන්. මේවා මේ මාළුකුට ගණන් ගන්න ඕනේ නැහැ කියලා. දැන් කියන්නේ ෂොක් එකක්. පොර ෂොක් වෙලා මචං. පොර බය වෙලා ඉන්නේ දැන්. දැන් තමයි පොරට තීරලා තියෙන්නේ. හැබැයි පොර ඒත් අර මුංගේ අර කියන උප්පකම අතාරින්නේ නැහැ. මූ ඉඳන් පොර ඉඳන් කියනවා. සෝරි ගරු ඇමතිතුමා ගරු කියලා කතා කරන්න කිව්වනේ මේගොල්ලන්ට. මේ ගරු ඇමතිතුමා ඉඳන් කියනවා මචං. ඇමරිකාවේ වාමාංශික ප්‍රගතිශීලී ආණ්ඩුවක් තිබුණා නම් ට්‍රම්ප්ට මේ පිස්සු කෙලින් නම්බු වෙන්නේ නැලු. ඉතින් ආච්චිගේ රෙද්ද මේ දැන් මෙයාලා කියන විදිහට මුන් මේ වාමාංශික ප්‍රගතිශීලී පක්ෂයක්නේ. ඉතින් යකෝ මුන් අර රනිල්ලා ගහපු ටැක්ස් අරව මේවා එහෙමම ගහනවානේ. කෑම වලට ගන්න බද්දයි අරවයි මේවයි කිව්වේ මචං මේවා එක පෑන් පාරෙන් කපනවා කියලානේ. එතකොට අර ඩිපියුටි ෆොරින් මිනිස්ටර් ඉඳන් කිව්වා මේ ටැක්ස් එකේ ප්‍රශ්නේ ආවෙත් ගියාඬු ඉන්න හින්දා කියලා. ඉතින් මුන් ඇවිල්ලා මාස 6ක් වෙනවා ආච්චි බම්බුවක්ද මචං කරන්නේ මොන මලාත්තිලව්වක්ද කරන්නේ. ඒට යනවා මේට යනවා පච කෙල ඉන්නවා අර අනුරාධපුරේ අටම ස්ථානාධිපති නාහිමිත් මචං දෙන්නගෙම රෙදි ගැලෙව්වා. ජනාධිපතිගේ ලාල්කාන්තට ඇඬෙන්නම දුන්නා. ඇඬුවා ලාල්. එයාට මතක් වෙනවා අර මේ කියලා එයාත් අඬන්න පටන් ගත්තා. ලාලුත් හොඳ නළුවෙක් වගේ මට පේන්නේ. මට හිතෙන්නේ දේශපාලනය කරාට වඩා පොර නළුවෙක් වුණා නම් හොඳයි වගේ. පොරට මතක් කළා පොර මාර සංවේදශීලී වෙලා
පොර ඇඬුවනේ මචං මාර වැඩේ ඒක. කොමාරි දෙන්නගෙම රෙදි ගැලවුවා මේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ මේ වී ගැන කියලා. අලුත් සහල් මංගල්‍යනේ නැති උනේ මචං. ලැජ්ජ නැතුව මුන් ඒවටත් යනවා තාම. හරි. මොන සහල් මංගල්‍යද මචං රටින් අහල් ගේනවා. කිව්වේ කොහොමද? රටින් අහල් ගේන්න නම් මොකට දැව්වා ජනාධිපතිවරු. හරි. ණයට පොලියට ගන්න නම් මචං බඩු ගේන්න පිට රටින් අහල් ගේන්න නම් මක්කට දැව්වා ජනාධිපතිවරු අගමැතිවරු. ඒකට මේ පොලි මුදලාලිලා දෙවෙනි අරස් පළවෙනි අරස් විදියේ ඉන්න මේ තොගවැලෙන්දෝ හිටියාම ඇති කියලා කිව්වා. ඒක ඇත්ත. ඉතින් මේ මිනිස්සු කියපේ මුන් මොකටද මේ අටමස්ථානාධිපතිලාත් පිස්සු මේගොල්ලෝ අඬ ගන්න. එයාට තිබුණේ මචං අලුත් සහල් මංගල්‍යයට ඩඩ්ලි අර අත නිපුණ ඒගොල්ලෝ අඬ ගාගත්තා නම් හරි. අලුත් සහල් මංගල්‍ය නියම කලෙලියට වැඩේ යන්නේ එතකොට. හරි. ඒ ඇසේ එතන මොනවද අර කඩන්න තානම් මල් වගේකුත් ගෙනල්ලා. කොහොම හරි අද විරු සමරතුනේ මචං මේ මෝදි ආපු එක ගැන පස්සේ අපි හොයලා බලලා කතා කරමු. ඕකේ දැන් මේක මෝදි ආවට දෙරට අතර ආරක්ෂක ගිවිසුමක් සයින් කරන්න ගියත් කවුරුවත් මචං ඔයාට විරුද්ධ නැහැ. හරිද? විපක්ෂ නායක සජිත් විරුද්ධද? නැහැ. නාමල් රාජපක්ෂ විරුද්ධද? ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් අස්සා කරා කියලා එයා එකම දේ පාර්ලිමේන්තුවට දාන්නේ කියලා එයා කියනවා මම දැක්කා. එතකොට පාටලි විරුද්ධ නැහැ. විරුද්ධ නම් විරුද්ධ කවුද අපේ මේ විමල් පංචායුධ මිස්ටර් පංචායුධ තමයි විමල්ට සෙනග නැහැ. අර මේක තියනවා ලවුඩ් ස්පීකරේ තියනවා මතන් තිබුණාට හඬ පමණයි වැඩ දාන්න මතන් කට්ටියක් නැහැ සෙනගත් නැහැ පොර කොහෙන් ගන්නෙත් නැහැ මෙහෙන් ගන්නෙත් නැහැ පොර කෑ ගායි එකම එක කට්ටිය කෑ ගන්න ඉන්නේ පෙරටු ගාමියේ උණුත් දැන් එළියට බහින්නේ නැහැ දෙන්නෙක් ගිහිල්ලා පුබුදු දගොයිද ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ආරක්ෂක ගිවිසුම ඉල්ලනවා. ආරක්ෂක ගිවිසුම එහෙම දෙන්නේ නැහැ පුබුදු ඔයාලටත් පිස්සු. අනිත් එක කවුද අපේ මේ සම්පත් උයකොන්තාට දීලා තියෙන මේ පොස් මචං ස්ටේජ් නැගපුවාට මේ දීලා තියෙන ආරක්ෂක ලේකම්කම්. ඒවා මං දන්න තරමෙන් මැතිවරණ නීතිය අනුව මචං එහෙම දෙන්න බෑ. එයාලගේ දේශපාලන වේදිකාවලට නැගපුවාට දෙන්න බෑ. දැන් මේ නීති අරව මේවා මචං දැන් තියෙන්නේ JVP නීතියනේ රටේ. ඒතකොට ඒ අනුව දීපු එක්කෙනෙක් සම්පත් උයකොන්ත මාතා එයා මචං කිව්වා අපි ඇත්ත එයා සාමාන්‍යයෙන් බොරුවක් කියයි කියලා හිතන්න බෑ මචං. මොකද අර හමුදාවල තියෙනවනේ විනයක් කියලා එකක්. එතකොට එයා ෆෝස් එකේ තමයි හොඳම විනය තියෙන්නේ. එතකොට එයා කියන විදිහට නම් මචං කැබිනට් එකේ අප්‍රූවල් එක හම්බ වෙලා තියෙනවා. කියන්නේ ඇමති මණ්ඩලයට මේක පෙන්වලු මේ ගැන දැනුවත් කරාලු. ඒ ඇරෙන්න මචං මේකේ මාස 3ක් කිය දැනුම් දීමකින් දෙපාර්ශ්වයෙන් කැමති පාර්ශ්වයකට ඉවත් වෙන්නත් පුළුවන්. ඒ ඇරෙන්න අනිත්ක මේක සයින් කරන්නේ අවුරුදු 5කට සදාකාලික නෙමෙයි. වෙනස් කරන්න පුළුවන් මේ වෙන ආණ්ඩුවක් පෙරළුනාම නාමල් හරි සජිත් හරි આવොත් ඒගොල්ලෝ අකමැති නම් වෙනස් කරන්න පුළුවන්. ඒ උනට අකමැති වෙන්නේ නැහැ. අනිත් එක මචං මෙයාලා කොහොමත් ලංකාවේ මචං හමුදාව අඩු කරලා තියෙනවා. එතකොට හමුදාව ඉස්සරහට අඩු වෙලා මචං ලංකාවේ ප්‍රශ්නයක් ආවොත් හරිද විදේශ ආක්‍රමණයක් හරි මේක ඇතුළෙන්ම හරි මොකක් හරි ආවොත් පෙරටුගාමි කට්ටිය හරි එතකොට අපිට අර නම සඳහන් කරන්න මොකද්ද මචං ඒකට කියන්නේ සාජීවනයේට බලපෑම් වෙන ಜಾති අතර එයාලගේ ආයිත් නැගිටීමක් ආවොත් හරි එතකොට එහෙම ප්‍රශ්නයක් ආවොත් මචං අපිට හමුදාව නැහැනේ. එතකොට අර මචං වානර හමුදාව ගෙන්නන්න පුළුවන්. හරිද? ඉතින් ඒ අතින් අනුරලා මචං ග්‍රේට් මිනිස්සු ඒගොල්ලෝ මේ දුරදිග බලලා මේක කරන්නේ. අනිත් එක මේ දැන් කොහොමත් මචං චීනෙට දීලානේ තියෙන්නේ හම්බන්තොට. උන්ට එතනින් එහාට වැඩක් නැහැ. ඕකේ ඔය පැත්තේ එයාලා මේවා කරනවා මිසක් එතනින් එහාට උන්ට ඇත්තේ වැඩකුත් නැහැ. ඒ බිස්නස්මන්ලා මේ බිස්නස් කරන්නෙත් නැහැ මචං. උන් මේ ට්‍රිලියන් ගණන් බිස්නස් කරන මිනිස්සු. අපේ මචං අපේ මුළු වටිනාකම මචං බිලියන 80යි. අරුම් මචං ට්‍රිලියන් වලින් කරන්නේ. ඒ කියන්නේ බිලියන් 1000ක්. හරිද? එතකොට අපේ 10න් එකක්වත් නැහැ මේ මලහත් තිලව්වේ. ඉතින් උන්ගේ බිස්නස් උන්ගේ මේ වෙළඳ හිඟේ අරව මේවා ට්‍රිලියන් ගණන් වලින් තියෙන මේ ලබ්බ යටේ නෑ මේකෙ මුකුත් කරන්න. ඉතින් අපිට තියෙන එකම සරණ මචං ඉන්දියාව තමයි. ඔය ටැරිෆ් එකත් බේර ගන්න පුළුවන් ඉන්දියාවත් එක්ක මේ අර මේ මම දැක්ක රනිල් කියලා තියෙනවා එකත් එක්ක කියලා කොහොම හරි විරුවන් සැනරීම කෙසේ වෙතත් මචං ආරංචි විදියට ෂුවන මොදි යනකම් මේ වැඩසටහන් ඇතුලේ තියනවලු
අර මේ 88 89 වානර මේගොල්ලෝ රටගෙන තියපු වානර හමුදාව. එතකොට ඒ වානර හමුදාව මේ ඇවිල්ලා මචං LTT එකේ කොටි ගහලා ඒ මිනිස්සුත් මැරුණා. ඉන්දියන් හමුදාවේ අයත් මැරුණා. ඉන්දියන් සෝල්ජර්ස්ලා. හරිද? ඒ මැරුණ අයව සමරන්නත් යනවලු. දැන් මට තියෙන ප්‍රශ්නේ විරුස ඇමරුම කෙසේ වෙතත් අනුර කුමාරත් ඒ වැඩසටහනට මෝදිත් එක්ක එක්කව වෙලා වානර හමුදාවට මල පූජා කරයිද දන්නේ නැහැ මචං. ඒව තත්ත්වයක් දැන් තියෙන්නේ. ගිහින් එන්නම්. බයි. ඕනෝ කරා ප්‍රශ්නේ. මට හැමෙන්නේ ඕනෝ කරා ප්‍රශ්නේ.